හැමදනාටම මේ සුබ දවසක් ඒවගේම අයිබෝන්. කලින් වීඩියෝ එකේ අපි කරේ ඊස්ට්‍රයිල් රැකයා සම්මුඛ පරීක්ෂණයකට කොහොමද මුණ දෙන්නේ කියලා. එතනදී මේ අපිට ඒකට හොඳ ප්‍රතිචාර හම්බුණා. ඒවගේම ඒකත් එක්කම මේ ඔයාලගින් පොඩි රික්වස්ට එකක් තිබ අපිට මේ කයාගිව ඉන්ටවකට කොහොමද ෆේස් කරන්න කියලා කියල දෙන්න කියලා රයිට්. ඒක නිසා අද අපි ඒකට පොඩි වීඩියෝ එකක් ලෑස්ති කරගත්තා. මෙතරදි මෙහෙමයි දැන් මේ කයාගෙව කියන එක ගැන මම් පොඩ්ඩක් කියන්න. කයාගිව කියන්න එක ඉන්ටර්නශනල් ජොබ් මාකට් එක ලොකු ඩිමාන්්ඩ එකක් තියෙන අවස්ථාවක්. කියන්නේ ලොකු ඉල්ලුමක් තියෙන රැකිය අවස්ථාවක් තමයි මේ කයාගිව කියලා කියන්න. ඇතරම් මේක හැමෝටම කරන්න බෑ. කයාගිව කියන එක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමේ. මේක අර මේ දැන් ඩොක්ටර් කෙනෙක් නර්ස් කෙනෙක් වගේ වෙන්න හැමෝටම බෑනේ. ඒ කියන්නේ පතාගෙන එන්න ඕනේ ආත්ම ගානකට. ලේසි නෑනේ. තාම මිනිහෙක්ගේ සරලවම කිව්වොත් කැත කුණු අත ගන්නවා කියන එක මේ හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් ඩොක්ටර් කෙනෙක් නර්ස් කෙනෙක් වගේ ගත්තොත් ලේ අත ගන්නවා කියන එක, තව මිනිස්සෙක්ගේ තුවාලයක් අත ගන්නවා කියන එක, ඒක කොච්චර දැන් මට අනුව නම් ඒක හරි අප්‍රසන්න හැඟීමක්. ඒ කියන්නේ ඒක කරන්න බෑ සාමාන්‍ය කෙනෙක්ට. ඒක පතාගෙන එන්න ඕනේ ආත්ම ගානක ඉඳන්. ඒ වගේ තමයි මේ කයාගිව කියන ජොබ් එක. මේක කරනවා නම් හරි මේ ආදරණීය කෙනෙක් වෙන්න ඕනේ. තව කෙනෙක්ට තව කෙනෙක්ගේ දෙයක් දරාගෙන ඉන්න පුළුවන් හරි ආදරණීය මිනිස්සෙක් වෙන්න ඕනේ. ඇත්තට මේක හරි මේ එක අතකට බුද්ධ ධර්මයට අනුව ඒක හරි පිනක්. ඒ කියන්නේ ආත්ම ගානක් මතු ආත්ම වලටත් ඒක පිනක්. මේ කයාගිව කියන එක. තව කෙනෙක්ට උදව් කරන එක රැකියාවට එහා ගියපු දෙයක්. රයිට්? එතකොට මේ ඔයා එහෙම කයාගිව කෙනෙක් වෙන්න හිතනවා නම් ඒකම ඇති. ඒකත් ඔයාට ලොකු පිනක්. මොකද ජොබ් එකකට එහා ගියපු දෙයක් මෙතනදි තියෙනවා. ඒ කියන්නේ රැකියාවකට එහා ගියපු සේවයක් මෙතනදි තියෙනවා. හරි? එතකොට මේක හරි අභිමානවත් වෘත්තියක් මේ කයාගිව කියන එක. එතකොට පුතේ දැන් මේ ගොඩක් යුරෝපා රටවල එහෙම නැත්නම් මැද පෙරදිග රටවල මේ මිනිසුන්ට සල්ලි ප්‍රශ්න නෙමෙයි තියෙන්නේ. ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්න මේ ඩිමෙන්ෂියා, පාකින්සන්ස් වැනි අර මානසික රෝග තත්ත්වයන් තියෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලොන්ට තියෙන්නේ මේ මානසික පීඩනෙත් එක්ක ආපු නිකන් අමුතු මේව එකක් තියෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ දැන් අපිට නම් තියෙන සල්ලි ප්‍රශ්නනේ. ලංකාව තුන්වෙනි රෝගේ රටක් විදිහට ගත්තාම ඒතර ඒගොල්ලොන්ට තියෙන ප්‍රශ්න සල්ලි ප්‍රශ්න නෙමෙයි තියෙන්නේ. මේ ඒගොල්ලොන්ට තියෙන ආදරේ අඩුකම, රැකවරණයක් නැතිකම, සුරක්ෂිතභාවයක් නැතිකම වගේ ප්‍රශ්න තමයි ඒගොල්ලොන්ට තියෙන්නේ. එතකොට මෙතනදී ඕක වෙන්නේ මෙහෙමයි. ඒ මිනිස්සු හරි මේ යාන්ත්‍රීකරණය වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ මිනිස්සු මැෂින්ස් වගේ වැඩ කරනවා. ඒතර තමන්ගේ ප්‍රිය ආදර අයට ආදරය කරන්න වෙලාවක් නැති තරමට ඒගොල්ලෝ බිසි වෙලා. එතකොට මේ ඒගොල්ලෝ හොයන්නේ අපෙන්ගේ ආදරය. සරලවම කිව්වොත් අපෙන්ගේ රැකවරණය තමයි ඒගොල්ලෝ හොයන්නේ. අපෙන්ගේ ආරක්ෂාව, අපෙන්නේ ඒ බෑකප් එක තමයි ඒගොල්ලෝ ඉල්ලන්නේ. හරි? එතකොට අපි තුන්වෙනි ලෝකේ රටක් විදියට ඒගොල්ලොන්ට මේක අපි මුදලට සේවයක් සපයනවා. ඒගොල්ලෝ අපිට ඒකට ලොකු ගාණක් ගෙවනවා. දැන් ඊශ්‍රායලයේ ඇතුළු මේ අනික් කියන්නේ අද කන්ට්‍රීස් තියෙනවනේ මේ මැද පෙරදිග රටවල්. එතකොට ඒ මැද පෙරදිග රටවල ඊට පස්සේ යුරෝපා රටවල් ටික තියෙනවනේ. ඒ වගේ ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා මේ දවස් වෙනකොට. දැන් මේ 2026 වර්ෂය 2026 වෙනකොට ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා ජොබ් මාකට් එකේ මේ කයාගිව කියන එකට. ඒ වගේම ලොකු සප්ලයි එකකුත් තියෙනවා ලංකාව වගේ රටවල් වල. ලොකු කෝසස් තියෙනවා. එක ඩිප්ලෝමාස් NVQ ලෙවල් එකේ වගේ කෝසස් ඩිප්ලෝමාස් මේ දවස්වල ලංකාවේ සෑහෙන්න පටන් ගන්න තියෙනවා. මතක තියාගන්න ඕන කාරණේ තමයි ඒ කරනකොට ඒක වෘත්තීය මට්ටමේ සුදුසුකමක්ද කියන එක ඔයගොල්ලෝ පොඩ්ඩක් ෆලෝ කරලා බලන්න. මේ ඒක හරියනවද ඔයා කරන කෝස් එක ඔයාගේ ඒ ජොබ් එකට යන්න අවශ්‍ය සුදුසුකමක් සපුරවලනවද කියන එක බලන්න. රයිට්? එතකොට දැන් අපි කලින් කරපු මේ ඊස්ට්‍රයිල් යන
ඉන්ටර්විව් එකේදී අපිට ලොකු ප්‍රතිචාරයක් හම්බුණා. ඒත් එක්කම ඒ ප්‍රතිචාරයත් එක්කම ගොඩ දෙනෙක් කිව්වා කෙයාගිව ඉන්ටර්විව් එකක් කොහොමද ෆේස් කරන්න කියලා අපිට කියලා දෙන්න කියලා සරල විදිහට. රයිට්? ඒක නිසා දැන් අපි කෙයාගිව ඉන්ටර්විව් එකක් කොහොමද ෆේස් කරන්න කියන එක මේ වීඩියෝ එකෙන් බලමු. ඊට අමතරව දැන් මෙහෙමයි. දැන් අර වීඩියෝ එක දැන් කෙයාගිව ගියාට කමක් නැහැ. කෙයාගිවින් ගියාට ප්‍රශ්නයක් නැහැ. මේ වීඩියෝ එක ඉන්ටර්විව් එකට ෆේස් කරන විදිහයි කලින් එකේ විදිහයි යම් යම් සමානකම් තියෙනවා වගේම යම් යම් අසමානකනුත් තියෙනවා. ඒක නිසා ඔයාට කලින් වීඩියෝකින් ගන්න දේවලුත් තියෙයි මේ ඉන්ටර්විව් එකට ෆේස් කරනකොට. ඒක නිසා ඔයාට ඒකෙනුත් මොන හරි දෙයක් ගන්න තියෙනවා නම් ඒකත් කලින් බලන්න. බලලා ඒකෙන් ගන්න තියෙන ටිකත් අරගෙන මේකෙන් ගන්න තියෙන ටිකත් අරගෙන දෙකම එකතු කරලා සුපිරියටම වැඩේ කරන්න. රයිට්? සුපිරියටම වැඩේ කරන්න. එහෙනම් බලමු කොහොමද මේ වැඩේ සිද්ධ වෙන්නේ කියලා. Before you select this job, you have to know what the job role is. What are the responsibilities you have to do? Right? ඔයා මුලින්ම දැනගන්න ඕනේ මේ ජොබ් එක සිලෙක්ට් කරගන්න කලින් කොහොමද මේ ජොබ් එකේ කරන්න තියෙන ජොබ් රෝල් එක කියලා. ඊට පස්සේ දැනගන්න ඕනේ මේ ඔයාට මොනවාද තියෙන රෙස්පොන්සිබිලිටිස් කියලා. ඔයාට මොනවාද මේක කරන්න තියෙන වගකීම්, මොනවාද මේක කොහොමද මේ වැඩේ වෙන්නේ කියන එක you have to know, right? ඊට පස්සේ අපි බලනවා අපිට මේක කරන්න පුළුවන් එකක්ද කියලා. බැරි දේවල් කරන්න මෙහෙ තියෙන දේවලුත් විකුණලා හරි අමාරුවෙන් ගිහිල්ලා බැරි දේවල් කරන්න ගිහිල්ලා අනාථ වෙලා තියෙන ලෙවල් එකකිනුත් පහළට වැටෙනවා නම් අපි ඒ වැඩේ කරලා වැඩක් නැහැ. So you have to check everything before you go there, right? ඔයා බලලා කරලා ඔක්කොම මැනලා කරලා තමයි you have to enter that mission. Okay? Right. අපි බලමු කොහොමද මේක වෙන්නේ කියලා. එතකොට මුලින්ම සාමාන්‍යයෙන් දැන් මේ ඉන්ටර්විව් එකකදී සාමාන්‍යයෙන් අහන මෙතඩ් එකක් තියෙනවා. මුලින්ම අහන්නේ about yourself. මුලින්ම අහන්නේ ඔයා ගැන. ඔයා ගැන කියන්න කියලානේ කියන්නේ. එතකොට ඒ ඔයා ගැන කියන එක ආකාර කීපයකට අහන්න පුළුවන්. දැන් මම කියලා දෙන්නම් කීපයක්. හැබැයි මෙතනදී මේ කියන ක්‍රමවලට අමතරව වෙන වෙන විදිහවලට අහන්නත් පුළුවන් පුතේ. right? ඒක නිසා මේ ටිකවත් අවම වශයෙන් මතක තියාගන්න. එතකොට වෙන විදිහකට අහුවත් ඔයාට තේරෙයි මේක තමයි මම මේ අහන්නේ කියලා. මුලින්ම tell me about yourself කියලා අහන්න පුළුවන්. tell me about yourself. ඔයා ගැන කියන්නකෝ. ඔයා ගැන කියන්න මේ myself ගැන තමයි කියන්නේ හරි. ඊට පස්සේ අහන්න පුළුවන් may I know about yourself? may I know about yourself? මට දැනගන්න පුළුවන්ද ඔයා ගැන? මට දැනගන්න පුළුවන්ද ඔයා ගැන කියලා අහයි. එහෙම නැත්නම් අය can you describe about yourself? can you describe එහෙම නැත්නම් yourself? ඔයා ගැන අපිට පොඩ්ඩක් විස්තර කරනවද? ඔයා ගැන අපිට පොඩ්ඩක් කියනවද? can you describe yourself? හරි. එහෙම ඇහුවට පස්සේ ඔයා මුලින්ම මොකද්ද කියන්නේ? ඔයා ගැන tell me something about yourself කියලා කිව්වට පස්සේ ඔයා කොහොමද මේකට ආන්සර් කරන්නේ? කරන විදිය තමයි මුලින්ම මතක තියාගන්න මුලින්ම thank you කරන්න ඕනේ මේ ප්‍රශ්නේ අහලා මම ගැන ඒගොල්ලොන්ට මේ පොඩි හැදින්වීමක් ඒගොල්ලොන්ට කරන්න ඒගොල්ලෝ ඉස්සරහා මට කරන්න දුන්නට ස්තුතියි කියලා ඒගොල්ලොන්ට කියන්න ඕනේ. හරි? කියන්නේ thank you කරන්න ඕනේ ඒගොල්ලොන්ට මට මේ අවස්ථාව ලබා දුන්නට ස්තුතියි කියලා. ඒ කියන විදිය අර අපේ කලින් වීඩියෝ එකේ තියෙනවා මේ ඊශ්‍රායල් ඉන්ටර්විව් එකට ෆේස් කරන විදියේදී මම ඒක හරි ලස්සනට කියලා දෙනවා. මම හිතන්නේ මෙතනදී ඒක කියලා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක චුට්ටක් බලන්න. මෙතන මේ උඩ ලින්ක් එකෙන් උඩ එනවා පොප් අප් වෙනවා. ඒකෙන් ක්ලික් කරලා ගිහිල්ලා බලන්න. ඒක බලලා එතන පොඩ්ඩක් ඉගෙන ගන්න කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඊට පස්සේ ඕගොල්ලන්ට සාමාන්‍ය විදිහට ඔයාගේ thank you කරාට පස්සේ ඒගොල්ලන්ට ස්තුති කරාට පස්සේ ඔයාලට පුළුවන් සාමාන්‍ය විදිහට කියාගෙන යන්න ඔයාගේ කතන්දරේ කියනකොටත් ඒකට හරි පිළිවෙලක් තියෙනවා. මුලින්ම ඔයා ගැන කියලා, ඔයා කොහෙන්ද කියලා, ඔයාගේ වයස කියලා, ඒ වගේ පොඩි මෙතඩ් එකක් තියෙනවා. අපි මේ මෙතඩ් එක බලමු කොහොමද වෙන්නේ කියලා. මුලින්ම කියන්න ඕනේ my name is ප්‍රභාත් විමුක්ති. මගේ නම කියන්නේ. නම කියනකොට අඩුම වශයෙන් නමේ කොටස් දෙකක්වත් කියන්න ඕනේ. ෆස්ට් නේම් එකයි ලාස්ට් නේම් එකයි වගේ කියනවා නම් හොඳයි. දැන් මම මෙතනදී කියන්නේ ෆස්ට් නේම් එකයි මිඩල් නේම් එකයි.
ප්‍රභාත් විමුක්ති මගේ නම ප්‍රභාත් විමුක්ති ගුණසේකර මම එච්චර දිග නමක් පාවිච්චි කරන්නේ නැහැ මම ප්‍රභාත් විමුක්ති කියලා කියනවා right I am ප්‍රභාත් විමුක්ති I am from Sri Lanka I am 35 years old මම කොහෙන්ද මම ශ්‍රී ලංකාවේ මගේ වයස කීයද අවුරුදු 35යි right ඊට පස්සේ I am hard working and kind person මම හොඳ මහන්සිලා වැඩ කරන්න පුළුවන් කෙනෙක් ඒ වගේම මං හරි කාරුණික පුද්ගලෙක් දැන් මෙතනදී මේ කාරුණික කියන වචනේ පාවිච්චි කරනවා හේතුව තමයි අපි යන්නේ කෙයා ගිවින් ජොබ් එකකටනේ එතකොට අපි කෙයා එක කාට හරි දෙන එකක් නේ කරන්නේ එතකොට ඒ කෙයා එක දෙනකොට අපි හරි කාරුණික කෙනෙක් වෙන්න ඕනේ එහෙම නැතුව අර වයසක මිනිස්සුනේ දැන් අපිට ඔතනදී බලා ගන්න තියෙන්නේ ඒ මිනිස්සුන්ට ගහලා බැනලා තලලා පෙලලා දාන නපුරෙක් වෙනවා නම් මේ ජොබ් එක කරන්න බෑ හරි ඒක නිසා මේක කරනකොට මේ ජොබ් එක හරි ඉවසිලිවන්තව කරුණාවෙන් කාරුණිකව මේ වැඩේ කරන්න ඕනේ හරි ඒක නිසා අපි මෙතනදී කයින්ඩ් කියන එක භාවිතා කරනවා ඒ වගේ මේ හાર્ඩ් වර්කින් කියන මහන්සියලා දැන් ඔය වගේ දෙයක් කරන එක ලේසි නෑ ලොකු ගාණක් සැලරි එකක් හම්බුනට ඔක ලේසි වැඩක් නෙමෙයිනි කරන්නේ ඔක හරි අමාරු වැඩක් හරි ඉවසීමෙන් කරන්න ඕන වැඩක් රයිට් එතකොට අපි එතනදී ඒකට අවශ්‍ය වචන දෙක තමයි මේ hard working and kind කියන එක. ඒක නිසා ඒක මෙන්ෂන් කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් I like helping people. I like helping people. මම කැමති මිනිස්සුන්ට උදව් කරන්න කියලා කියන්න. right? මම කැමති. ඒ කියන්නේ මගේ ඇඟෙන් මෙනවා කියන එක ඒගොල්ලොන්ට කියන්න ඕනේ. දැන් සාමාන්‍ය කෙනෙක් මේ ඉන්ටර්විව් එකකට ෆේස් කරනකොට ප්‍රිපෙයාර් වෙලා යන්න නැතුව කියොත් එයා කියන දේවල් ප්‍රිපෙයාර් වෙලා යන ඔයා කියන දේවල් හරිම වෙනස්. එතකොට ඒගොල්ලෝ අතරින් ඔයා විශේෂ කෙනෙක් වෙනවා. ඒක නිසා ඔයාව සිලෙක්ට් වෙන්න තියෙන possibility එක ගොඩක් වැඩි. right ඊට පස්සේ කියන්න පුළුවන් I want to work as a caregiver and support elderly or sick people with care and respect. හරිද? මම caregiver කෙනෙක් විදියට වැඩිහිටිය අයට, elderly අයට සහ අසනීප වෙලා ඉන්න අයට උදව් කරනවා ගරුත්වෙන් කියන අදහස තමයි මෙතනදී කියන්නේ. right ඊට පස්සේ ඒගොල්ලෝ අහයි ඔයාගෙන් why do you want to be a caregiver කියලා. ඇයි ඔයාට caregiver කෙනෙක් වෙන්න අවශ්‍ය කියලා. right පුතේ ඊට කලින් මට පොඩි දෙයක් කියන්න ඕනේ. දැන් අර මම ගැන අහන කතන්දරේ තියෙනව නේද? myself එක tell me something about yourself කියලා එයාලා අහන්නේ. එතනදී කියන්න ඕන සම්පූර්ණ කතාව මම මෙතනදී කෙටියෙන් කිව්වේ මොකද වීඩියෝස් දෙකක් එකම කරලා තේරුමක් නැහැ. ඒක මගේ ටයිම් එකත් අපරාධේ ඔයගොල්ලෝගේ ටයිම් එකත් අපරාධේ. ඒක නිසා අර ඊශ්‍රායල් ඉන්ටර්වයුව වීඩියෝ එකට මම ආයෙත් කියනවා ගිහින් බලන්න හේතුව තමයි මොකුත් නෙමෙයි. ඒකේ මේ මම ගැන කියන එක මම ටිකක් වැඩිපුර විස්තර කරනවා. මගේ ෆැමිලි මෙම්බර්ස්ලා මෙහෙමයි, මගේ ෆේවරිට් දේවල් මම කරන ෆේවරේෂන්ස් මෙහෙමයි, මගේ හොබි එක මෙහෙමයි, මගේ ජීවිතේ ප්ලෑන්ස් තියෙනවා. two types plans තියෙනවා short term plans long term plans ඒ goals වලට මම කොහොමද යන්නේ ඒ හරි ලස්සන මම ගැන පොඩි හැඳින්වීමක් එතන කරනවා ඒක බලන්න ඒක පොදුයි හැම ඉන්ටර්විව් එකකටම පොදු දෙයක් ඒ ටික බලලා ඒ ටික ලියාගෙන ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ කතන්දරයට එන්න දැන් මම මෙතන ફોකස් කරන්නේ තනිකරම කෙයා ගිවින් කියන කතන්දරේ විතරයි හොඳේ කෙයා ගිවින් කියන කතන්දරේ විතරයි. එතකොට අර ටික අර වීඩියෝ එකෙන් අරගෙන මම ගැන ටික අපි මේකට යමු. මොකද මේක ටිකක් ඩීප්ලි ඇනලයිස් කරන්නේ අපි මේ ફોකස් කරන්නේ මේ කෙයා ගිවින් කියන ඉන්ටර්විව් එකක් කොහොමද ලස්සන්ට ගොඩ දාගන්නේ කියන එක ගැන හින්දා. ඊට පස්සේ why do you want to be a caregiver කියලා අපි කියනවා අහනවා එයාලා. ඇයි ඔයාට caregiver කෙනෙක් වෙන්න ඕනේ කියලා අහනවා. ඒගොල්ලෝ මෙතනදී බලන්නේ ඔයා මේක ගැන අවබෝධයකින් දින්නේ කියලා. මේ ජොබ් එක ගැන නිකන් ඔහේ එන්නම් වාලේ නවද එහෙම නැත්තම් මොන හරි අවබෝධයකින්ද මේ එන්නේ ඇයි ඔයාට caregiver කෙනෙක් වෙන්න ඕනේ දැන් එහෙමනේ බං අපිනේ දැන් ඕක කතන්දරේ දන්නේ අපිට සල්ලි ඕන නිසා තමයි අපි මේ වැඩේ කරන්නේ නමුත් ඒගොල්ලොන්ට එහෙම සල්ලි ප්‍රශ්න කියන එක ලොකෝට දැනෙන මිනිස්සු නෙමෙයි ඒ රටවල් වල ඉන්නේ ඒක නිසා ඒගොල්ලෝ බලන්නේ මෙයා හරි ફોකස් එකක් ඇතුව මේ ජොබ් එකට එන කෙනෙක්ද කියන එක තමයි ඒගොල්ලෝ බලන්නේ ඒක නිසා ඔයා ඒගොල්ලොන්ට හොඳ ફોකස් එකක් තියෙන කෙනෙක් කියන එක තමයි පෙන්වන්න ඕනේ එතකොට definitely you will select okay right එතකොට I like helping others මොකද්ද මේ කියන්නේ I like helping others මම කැමති අනික් අයට උදව් කරන්න එතකොට මම කැමති අනික් අයට උදව් කරන්න කියන එකේම තියෙනවා right මෝ අනුන් ගැන හිතන එකෙක් මෝට පුළුවන් යම් කිසි දෙයක් කරගන්න හරි අනික් අයට උදව් කරන්න කැමති කෙනෙක්නේ හොඳ හිතක් තියෙන කෙනෙක්. ඒ කියන්නේ මේ හොඳ පපුවක් තියෙන කෙනෙක් කියලා තමයි මෙතනදී කියන්නේ. එතකොට එහෙම හොඳ පපුවක් තියෙන කෙනෙක් තමයි මේ වැඩේට අවශ්‍ය.
ඒගොල්ලෝ ඔයාට එතනදී දෙනවා ලකුණු 10ක්. හරි ඒ වචන සෙට් එකට. මම අනික අයට උදව් කරන්න කැමතියි. I like helping others කිව්වා. ඊට පස්සේ ඔයාට කියන්න පුළුවන් I feel happy when I take care of people. මට හරි සතුටුයි මේ අනික් කට්ටියව බලා ගන්නකොට. හරි මට හරි සතුටුයි අනික් කට්ටියට උදව් කරනකොට ඒගොල්ලෝ බලා ගන්නකොට මට හරි සතුටුයි කියලා කියනවා. ඒ කියන්නේ මේක හරි. එතකොට this is the right person. right. ඒගොල්ලෝ හිතනවා මෙයා තමයි හරිම මනුස්සයා මේ වැඩේට. අනික් අර ඇඟෙන්මෙන කෙයා ගිවින් ගතිය මෙයාට තියෙනවා කියලා ඒගොල්ලෝ හිතනවා. ඊට පස්සේ ඔයාලට කියන්න පුළුවන් I am understanding person so caregiving is good job for me. මට මිනිසුන් හොඳට තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා තමයි මේ caregiving කියන job එක මට set වෙන්නේ. දැන් ඒගොල්ලෝ ඇහුවේ why do you want to be a caregiver කියලානේ. අයියෝට caregiver කෙනෙක් වෙන්න ඕනි කියලා නේ ඇහුවේ. එතකොට ඔය උත්තර ටික තමයි දෙන්නේ. දුන්නාට පස්සේ ඒගොල්ලෝ බලනවා right කිසි ගැටලුවක් නැහැ. මෙයා තමයි හරිම මිනිස්සයා. ඊට පස්සේ ඒගොල්ලෝ මෙහෙම බලාගෙන ඉඳලා අහනවා එක පාට do you have any caregiving experience? ඔයාට මේ caregiving experience තියෙනවද? කලින් මොනවද? කලින් කරලා තියෙනවද? එතකොට පුතේ මෙහෙමයි. මේක දෙවිදියකට කියන්න පුළුවන්. ඔයාගේ රැකියාවට ගැළපෙන විදියට ඔයා මේක arrange කරගන්න. මම දෙවිදියම කියලා දෙන්න. එකක් experience තියෙනවා කියන්න පුළුවන්. එකක් experience නැහැ කියන්න පුළුවන්. මම දන්නේ නැහැ ඔයාගේ රැකියාවට අවශ්‍ය කොයි එකද කියලා ගැළපෙන එක බලලා කියන්න. කියනකොටත් experience නැත්තම් ප්‍රශ්නයක් නැහැ. නැත්තම් නැහැනේ කොහොමත්. තියෙනවා නම් තියෙනවා කියන එක proof කරන්න අවශ්‍ය documents උත් ලෑස්ති කරගන්න. බොරු කියලා නිකන් අහුවෙලා නිකන් මේව වෙන්න එපා. හරි? ඒ කියන්නේ නිකන් charter වෙන්න එපා කොටින්ම කියනවනම්. ඒක නිසා බොරුවක් වුණත් කියනවනම් ඒක හරි ලස්සනට කියන්න. certificates නැතුව ඒක proof කරන්න බැරි නම් කතන්දර කියන්න එපා. කෙලින්ම experience නැහැ කියලා කියන්න. හරි. එතකොට do you have any experience? Do you have any experience? එතකොට මොකක්ද කියන්නේ? ඔයා කියන්නේ I don't have professional experience but I have helped my family members. I am willing to learn and follow the instruction carefully. මට experience නැහැ ඒ උනාට මම මගේ පවුලේ කට්ටියට උදව් කරලා තියෙනවා. I have helped. හරිද? I don't have professional experiences. හරිද? But I have helped my family members. I am willing to learn and follow instruction carefully. මම experience නම් මට නැහැ. හැබැයි මම මගේ පවුලේ අයට I have helped. මම මගේ පවුලේ අයට උදව් කරලා තියෙනවා. ඒ උනාට මට මේ පුළුවන් ඔයා දෙන instruction follow කරලා ඒ වැඩේ ලස්සනට කරන්න පුළුවන්. මොකද මම මගේ ආච්චිව බලාගෙන තියෙනවා කලින්. මම මගේ සීයාව බලාගෙන තියෙනවා කලින්. ඒක නිසා ඒගොල්ලොත් වයසක මිනිස්සුනේ. මෙතන ඉන්නේ වයසක මිනිස්සුෙක්නේ. ඒක නිසා මට කිසි ගැටලුවක් නැහැ. ඔයාගේ ඉන්ස්ට්‍රක්ෂන් ෆලෝ කරලා මේ වැඩේ ගොඩ දාලා දෙන්න පුළුවන් කියලා කියන්නේ. එහෙම නැත්තම් ඔයාට එක්ස්පීරියන්ස් ඔල්රෙඩි තියෙනවා නම් you can say yes I am a professional qualified caregiver. මම professional ඒ වගේම qualified caregiver කෙනෙක්. I have successfully followed 1.5 month of professional caregiving course. මම මේ time duration එකක් ඔයා කියන්නේ අවුරුද්දද මාසෙද මාසෙකමාරද මම කෝස් එකක් කරලා තියෙනවා. මට ප්‍රශ්නයක් නැහැ. මට එක්ස්පීරියන්ස් තියෙනවා. I have completed NVQ level 3 caregiving course වගේ එකක්. එහෙම නැත්නම් ඩිප්ලෝමා එකක් තියෙනවා නම් ඩිප්ලෝමා එකක්. and successfully completed English diploma. හරි? මම English diploma එකකුත් කරලා තියෙනවා. ඒ වගේම NVQ level එකේ certified මොකක් හරි course එකකුත් කරලා තියෙනවා කියලා ඔයාලට කියන්න පුළුවන්. ඒතර ඒක කියන්නේ මෙහෙමයි. Yes, I am a professional qualified caregiver. Right? I have successfully followed 1.5 month of professional caregiving course. Right? එහෙම නැත්නම් caregiver course. I have completed NVQ level 3 caregiver course and successfully completed English diploma. මට ඉංග්‍රීසි උත් ප්‍රශ්නයක් නෑ. ඉංග්‍රීසි ටිකක් කරගන්න පුළුවන්. මොකද ඉංග්‍රීසි ඩිප්ලෝමා එකකුත් මම කරලා තියෙන්නේ. ඔයා ප්‍රොෆෙෂනල් වේ එකක යනවා නම් ඒ විදිහට කියන්න. ඔල්රෙඩි ඔයාට ක්වොලිෆිකේෂන්ස් තියෙනවා නම් එක්ස්පීරියන්ස් තියෙනවා නම් ඒ විදිහට කියන්න. එහෙම නැත්තම් කලින් විදිහට කියන්න. එක්ස්පීරියන්ස් නැහැ කියලා. දැන්
ඉන්ටර්විව් එක හෙමින් ඉස්සරහට යනවා. යනකොට එයාලා මේ ඔයාගේ ජොබ් එකෙන්ම තමයි දේවල් අහන්නේ. එතකොට ඒගොල්ලෝ බලනවා ඔයා ආන්සර් කරන විදිහත් එක්ක කොහොමද එයාලා බැට් කරන්න ඕනි කියලා. එතකොට එයාලා බැට් කරනකොට ඔයා බෝල් කරන්නත් ගැලපෙන විදිහට බෝල් කරන්න දැනගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා එහෙම නැත්තම් ඒ එන බෝල්ස් වලට ඔයා ගැලපෙන විදිහට බැට් කරන්න දැනගන්න ඕනේ. ඔයා කියන දෙයින් තමයි ඒගොල්ලෝ ඊළඟ ප්‍රශ්නේ අහන්නේ බොහෝ විට. ඒගොල්ලෝ අහන ප්‍රශ්නේ ආකාරය වෙනස් වෙනවා. අහන ප්‍රශ්නේ සමහරට එකක් වෙන්න පුළුවන්. නමුත් අහන ප්‍රශ්නේ ආකාරය වෙනස් වෙනවා ඔයා කියන දේත් එක්ක. ඒ නිසා දෙයක් කියනවා නම් ඒකෙන් ප්‍රශ්නෙකුත් අහන්න ඉඩ තියෙනවා. ඒකෙන් ඇහුවොත් උත්තරේ දෙන්නේ මේක කියන එකත් මතක තියාගෙන තමයි මේක කරන්න ඕනේ. හොඳේ. නිකන් දන්නේ නැති බයිලා ගහලා අනාථ වෙන්න එපා. ආන්සර් කරනකොට short and sweet ලස්සනට ආන්සර් කරන්න. වැඩි වැල්වට අරන් කියන්න ගිහිල්ලා ඉංග්‍රීසි වලින් අනා ගන්න එපා. කෙටියෙන් හරි ලස්සනට short and brief නිකන් ස්මූත්ලි එක කෙටියෙන් ඉවර කරන්න අදහස පැහැදිලිව කියලා. සරලව. හරි. ඊට පස්සේ ඒගොල්ලෝ අහයි can you follow instruction from doctors or nurses? doctors lage nurses lage instruction ඔයාට follow කරන්න පුළුවන්ද කියලා තමයි අහන්නේ. follow කරන්න පුළුවන්ද? can you follow instruction from doctors or nurses? එහෙම නැත්නම් doctors and nurses. ඔයා දැන් ඔතන වෙන්නේ ડોක්ටර් උඩින් ඉන්නවා නර්ස් ඊළඟට ඉන්නවා ඊළඟට caregiver. එතකොට ඔයාට මොන හරි ගැටලුවක් වෙනවා නම් ඔයා ඉමීඩියට්ලි ඔයාගේ බොස් තමයි නර්ස් එයාට ඉන්ෆෝම් කරන්න ඕනේ. එහෙම නැත්නම් ડોක්ටර් ඉන්නවා. එහෙම නැත්නම් ඕනර්ස්ලා ඉන්නවා. ඕනර්ස් කියන්නේ පේෂන්ට්ගේ ඕනර්ස්ලා අයිතිකාරයෝ ඉන්නවා. එතකොට can you follow instruction from doctors or nurses? ඔයා මොකද්ද කියන්නේ? ඔයාට follow කරන්න පුළුවන්ද? ડોක්ටර්ගේ හරි නර්ස්ගේ හරි instructions. එතකොට yes I can follow instruction carefully. මට පුළුවන් instruction follow කරන්න carefully. හරි පරිස්සමෙන්. I understand that following instruction is very important for patient safety. patient ගේ safety එකට patient ගේ ලෙඩාගේ ආරක්ෂාවට ඒ instruction මම follow කරන එක හරිම වැදගත්. ඒක නිසා මම ඒවා follow කරන්න කැමතියි. හරි. ඊට පස්සේ සාමාන්‍යයෙන් ඉන්ටර්විව් එක අහන ප්‍රශ්නයක් තියෙනවා why should we hire you කියලා. මේක මේ ඉන්ටර්නැෂනල් ඉන්ටර්විව් මෙතඩ්ස් වල අහන very popular question එකක්. හරිද? popular question එකක් තමයි මේක. මොකද්ද? why should we hire you? ඇයි අපි ඔයාව hire කරන්නේ? ඔයා ඒ තරම් පොරක්ද? අපිට හය කරන්න තරම් අපිට ඔයාව සල්ලි දීලා ගන්න තරම් ඔයා කවුද වගේ අදහසක් තමයි එතෙන් දිහාන්නේ. එතකොට ඔයා කියන්න ඕනේ you have to say ඇයි ඔයා වැදගත් පුද්ගලයෙක් වෙන්නේ? ඔයාගේ තියෙන වටිනාකම් මොනවාද? ස්ටෙන්ස් තමයි මේ අහන්නේ. ඔයාගේ තියෙන වටිනාකම් මොනවාද? මාව සල්ලි දීලා ගන්නෙ ඇයි කියලා අහුවම මං කියන්න ඕනේ මට මේ qualities තියෙන නිසා මේ හැකියාවන් තියෙන නිසා තමයි ඔයා මාව සල්ලි දීලා ගන්නෙ. බය නැතුව confidently කියන්න මේ කතාව. එතකොට I am honest. කිසි ප්‍රශ්නයක් නෑ. I am honest. මම අවංකයි. responsible. මම responsible. වගකීමෙන් වැඩ කරනවා. and caring. මම ඉතාමත් වගකීමෙන් හොඳින් වැඩ කරන කෙනෙක්. ඒක නිසා තමයි මම ගන්නෙ. I am willing to learn and work hard. මම හැම වෙලාවෙම අලුත් දේවල් ඉගෙන ගන්නයි අමාරු වැඩ hard work කරන්නයි මට පුළුවන් කෙනෙක්. I will always give my best to take good care of the patient. මම හැම වෙලාවෙම මගේ හොඳම care එක තමයි patient දෙන්නේ. ඒක නිසා තමයි ඔයා මාව hire කරන්න කියලා කියනවා. right. ඊට පස්සේ ඒගොල්ලෝ අහනවා what are your weaknesses? මේකත් මේ ඉන්ටර්නැෂනල් ඉන්ටර්විව් රූල්ස් වල තියෙන මෙතඩ්ස් වල ක්වෙස්චන් වල පොපියුලර් ප්‍රශ්නයක්. පොපියුලර් ක්වෙස්චන් එකක් මේ අහන එක. මොනවාද weaknesses? What are your weaknesses? එතකොට මොකද්ද කියන්නේ? Sometimes I am too careful because I want to do my work correctly. මම සමහරක් වෙලාවට ගොඩක් careful වැඩි. හරිද? ඒකෙන් මගේ time waste වෙනවා. හරිද?
ඒ කෑෆුල් වැඩි නිසාම සමහර දේවල් මට වරදිනවා. ඒතොට ඒ කියන්නේ I am too careful because I want to do my work correctly. මම ගොඩක් careful වැඩි මොකද මගේ දේවල් හරියට කරන්න ඕන නිසා මම careful වැඩි. එහෙම නැත්තම් ඔයාට මෙතනදී කියන්න පුළුවන් I am too sensitive කියලා. ඒ ගැනත් මම මේ weaknesses එකයි strengths එකයි මම කලින් වීඩියෝ එකේ හරි ලස්සනට කියලා දෙනවා ටිකක් වැඩිපුර. ඒක නිසා ඒක බලන්න. හරිද? ඒ වීඩියෝ එක මුලින් බලලා ආවනම් මෙතන හොඳයි කියලා මට හිතෙනවා. මොකද සමහර දේවල් මෙතනදී චුට්ටක් කියලා දෙන්න දේවල් එතනදී ගොඩක් කියලා දෙනවා. තේරුණාද? එතකොට ඒ ගොඩත් අරගෙන මෙතනදී මේ කෙයා ගිවින් ගැන කියලා දෙන ගොඩත් ගත්තාම කෙයා ගිවින් එකට ගොඩාක් දේවල් එකතු වෙලා තියෙනවා ඕගොල්ලෝ ගාව. එතකොට මේ කෙයා ගිව ඉන්ටර්විව් එක හරි ලස්සනට මේ පර්ෆෙක්ට්ලි ඔයාලට ගොඩ දාගන්න පුළුවන්. හරි. ඊට පස්සේ දැන් ඔන්න almost done. ඒගොල්ලෝ කියයි ඔයාට we will let you know the results. අපි ඔයාට දැනුම් දෙන්නම් ප්‍රතිඵල කොහොමද කියලා. එතකොට ඔයා කියන්න ඕනේ thank you very much sir. have a nice day කියලා ඔයාට එන්න තියෙන්නේ. අයින් වෙන්න තියෙන්නේ ඉන්ටර්විව් එකෙන්. හරි. එහෙනම් මේ මෙතඩ් එකට ඔයා මේක පාඩම් කරන්න. ඊට අමතරව අහන ප්‍රශ්න ටික මං අපේ Facebook page එකේ දාන්නම් ටෙක්ස්ට් එකක් විදියට. හරිද? මෙතනදී එන ප්‍රශ්න ටික يعني ඇසිය හැකි ප්‍රශ්න ටික possibility එකක් තියෙන ප්‍රශ්න ටික ඔක්කොම අහන්න ගියොත් මේ වීඩියෝ එක සෑහෙන දිග වෙයි. පැය 3-4ක් වෙන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා ඒ ඩිස්කෂන් එක අනුව අහන්න තියෙන ප්‍රශ්න ටික, ඇහෙන්න තියෙන ප්‍රශ්න ටික වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා මම ඇසිය හැකි යයි හිතන හැම ප්‍රශ්නයක්ම ටෙක්ස්ට් එකක දාන්නම් ඔයාට Facebook page එකේ. ඒකත් ගිහිල්ලා පොඩ්ඩක් නික්කමට කියවලා බලන්න. ප්‍රශ්නේ උත්තරේ දෙකම දාන්නම් මම. හරි? එතකොට ඔයා ගිහිල්ලා පොඩ්ඩක් ඒ ටිකත් ලියලා ඔයාගෙන් අහයි වගේ මේ ප්‍රශ්න ටික අහයි වගේ කියලා හිතන ටික ප්‍රශ්නේ ලියලා උත්තරේ ලියලා පොඩ්ඩක් පාඩම් කරගන්න. මේන්ලිම මෙන්න මේ ටික තමයි මේන්ලිම අහන්නේ. බේසිකලි ගත්තට පස්සේ අහන මෙතඩ් එක අහන ප්‍රශ්න ටික තමයි මේ ටික. මේ ටික පාඩම් කරගත්තත් ඇති. ඒ වුණාට ඔයාට මීට වඩා දෙයක් කරන්න ඕන නම් අර මං දෙන අනික් ප්‍රශ්න ටිකටත් ලෑස්ති වෙලා යන්න. දැන් මේ ටික හරියට ඉගෙන ගන්න ඇති කියලා මං හිතනවා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාට මොන හරි තව දෙයක් අලුතෙන් ඉගෙන ගන්න ඕන නම් ඔයාගේ ජොබ් එක වෙන ජොබ් එකක් නම් ඊශ්‍රායල් යන්නෙත් නැත්තම් එහෙම නැත්තම් කෙයා ගෙවින් කරන්නෙත් නැත්තම් වෙන මොනවා හරි දෙයකට ඔයාට ජොබ් ඉන්ටර්විව් එකක් තියෙනවා නම් ළඟදී ඔයා කියන්නේ ඒක අපිට. අපි ඔයා වෙනුවෙන් ඒ දේ කරලා දෙන්නම්. කොහොමද ඒ ඉන්ටර්විව් එකට ක්ලාස් වෙන්නේ කියලා කියලා දෙන්නම්. ඊට අමතරව මේ වීඩියෝ එකේ ප්‍රශ්න තියෙනවා නම් ඒවත් අහන්න කමෙන්ට්ස් වලින් හරි මැසේජ් එකක් දාලා හරි කෝල් එකක් දීලා හරි මොන හරි මෙතඩ් එකකින් අහන්න අපේ. තව දෙයක් වට අලුතෙන් අවශ්‍ය නම් ඒකත් අහන්න. මේ වීඩියෝ එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකත් අහන්න. ඕන වෙලාවක අපිට පුළුවන් උපරිමයෙන් අපි ඔයාලට උදව් කරන්න. එහෙනම් කට්ටක් කාලා ගේමක් ගහන කොල්ලෝ කෙල්ලෝ ටිකට මගෙන් පුංචි තෑග්ගක් තමයි මේක. එහෙනම් පුතේ ජය වේවා.